තියෙනවා. විශේෂයෙන්ම ඉරේසීය ඊරාවෙන් ඉක්බිති ඉතිරිව කියලා කෘතියක් කළා. ඊටාම black poetry ගැන ගිය වසරේ මම හිතන්නේ කරපු කෘතියක්. ඉතින් ගගන කෙටි අදහස් දැක්වීමට අරුම් කරනවා ගගන වර්ණ කුල සූර්යයට. මේ පළවෙනි කාරණාව තමයි මට තේරෙන්නේ මේ කතාවක් පටන් ගන්න කොහොමද කියලා විශේෂයෙන්ම තේරෙන්නේ කොහොමද ඉවර කරන්නේ කියලා. මේ මම try කරනවා පුළුවන් තරම් විනාඩි 10කින් මේක කියන්න. පළවෙනි කාරණාව තමයි මේ ඒ කියන්නේ මීට කලින් කතා කරපු දේශකයෝ දෙන්නම යම් තාක් දුරකට මේ මම කියන්න හිතපු දේවල් සහ ඒ තෝරගත්ත කවි ගැන කතා කරා. ඒ නිසා මට ටිකක් පහසුයි මේක ගැන කතා කරන්න. මේ සහ ඊළඟට මම යම් තාක් දුරකට ටිකක් ආකෘතිවාදී ඒ නිසා මම පොඩක් මේකේ ආකෘතිය ගැන වැඩිපුර අවධානයක් යොමු වෙයි මම කතා කරද්දී. කොහොම හරි මූලික වශයෙන් මේ කවි එකතුව ඇතුලේ මට දකින්න හම්බෙන ලක්ෂණයක් තමයි මේකේ තියෙන කවිවල මේ කවි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අපි අර කියන්නේ මේ ඇලිගරි කියලා අපි මේ සිංහලෙන් මේ වචනේ තියෙන දුෂ්ටාන්ත කියලානේ. ඒ කියන්නේ දැන් අර කවිය ඇතුලේ රූපක උපමා තියෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේකේ කවි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත කවියම රූපකයක් වත්පත් වෙලා තියෙනවා. නැත්නම් සමස්ත කවිය විසින්ම ගොඩනගෙනවා. ඒ කියන්නේ මොකක් හරි ලිටරල් ලෙවල් එකේ කියනවා එක දෙයක්. හැබැයි අපිට හැඟවුම් කරණය වෙනවා. ඒ ලිටරල් ලෙවල් එකෙන් එහා ගියපු යම් කිසි දෙයක් මෙතන තියෙනවා කියන එක. සමහර වෙලාවට ඒක ඊටම සංකීර්ණ දෙයක් වෙන්න පුළුවන්. අපිට නිශ්චිතව අඳුර ගන්න බෑ මේ මොකද්ද කියන්නේ කියලා. මම වැඩිපුර කියන්නේ ඒ වගේ ඒවට මම උදාහරණයක් ගන්නම්. මේ එක කවියක් 13 වෙනි කවිය මම මේක කියවන්න යන්නේ නැහැ. මේ පොඩ්ඩක් නිකන් කියන්න. මේ එකම වගේ එහෙත් නොවේ කියලා කවියක්. මේ පටන් ගන්න සමවලාකුළු ගර්භයක කලලයක් වී මහත් තුනද වැහිදිනම මිස නිවුන් පිළිවිලක් විය නොහැක. ඔය විදිහට ගිහිල්ලා මේ වැහිබිඳු සහ ඒ වගේ කතාවක් කියන්නේ. නමුත් අපිට තේරෙනවා මේකේ මීට වඩා මේ ලිටරල් ලෙවල් එකට එහා ගියපු යම් කිසි මොකක් හරි කියන්න උත්සාහ කරනවා කවිය කියන එක. ඊළඟට මේ කාරණාවත් මම හිතන්නේ සඳිනියක් මතු කරා මේ ඒ කියන්නේ මේ කවිවල දකින්න හම්බෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ කියන්නේ මේ ස්මෝල් ඉවෙන්ට්ස්. අපි කියන්නේ ඉතා කුඩා සිදුවීම්. ඒක ලොකු ආඥාන නෙවෙයි. ඉතා කුඩා සිදුවීම්. ඒවා වැඩි සෑහෙන ඩීටේල් කියන උත්සාහ කරනවා සහ මේ ඒවා කරා මොකක් හරි ඉමෝෂනල් ඩෙප්ත් එකක් ගන්න උත්සාහ කරනවා. දැන් මේකට මට මේ බොහොම අමාරුවෙන් වචනයක් හොයාගත්තා මේ මයික්‍රෝ රොමැන්ටිසිසම් කියලා. ඒ කියන්නේ මේ ශුද්ධ රොමාන්ටිකවාදී වගේ එකක්. මම ඇකඩමික් ෆ්‍රේම්වර්ක් එකේ තියෙන වචනයක් නෙවෙයි. මේක නිකන් සාමාන්‍ය කතා කරනකොට පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මේ මොකක් හරි පොඩි සිදුවීමක් අලලා ඒ සිදුවීමත් එක්ක ඔහු ඒක ඩීටේල් අරන් ගිහිල්ලා ඒ සිදුවීමට එහා තියෙන මොකක් හරි ඉමෝෂනල් ඩෙප්ත් එකක් නැත්නම් අපිට දැනෙන හැබැයි පැහැදිලි කරගන්න බැරි ගැඹුරක් වෙත කවිය අරන් යන්න උත්සාහ කරනවා. මේකට මේ රොමැන්ටිසම් කියවහම මේ තාරාවෙන්න මේක ක්ලාසිකල් රොමැන්ටිසම් නෙවෙයි. ඊට වඩා මම ඉතා කැමති විදිහක් මේ කවි ලියන සහ මට හිතෙනවා මේක මේ යුගයේ අපේ කවිය අතර සෑහෙන ප්‍රචලිත කවි ආකෘතියක්. ඒකට මම හිතන්නේ එකක් හේතුව තමයි දැන් මේ වගේ මේ ශුද්ධ සිදුවීම් වලට නැත්තම් මේ ස්මෝල් ඉවෙන්ට්ස් වලට අපි අවධානය යොමු කරන්නේ කවිය ඇතුලේ. ගොඩක් වෙලාවට මේ යුගය කියන්නේ අපි දන්න අර මහා ආඛ්‍යාන විද වැටිලා විනාශ වෙලා නැති බංගස්ථාන වෙලා තියෙන කාලයක් සහ වෙමින් තියෙන කාලයක්. සහ ඊට අමතරව අපි ගත කරමින් ඉන්නේ එක්තරා ආකාරයක පොලිටිකල් ડિප්‍රෙෂන් එකක් නැත්නම් ඉකොනොමික් ડિප්‍රෙෂන් එකක්. සහ අපි යුද්ධයක් පහු කරා ඔය ආදි වශයෙන් මේ විවිධ අර විශාල ඉවෙන්ට්ස් ගත්තාම ඒවා සෑහෙන අපිව ශක්තිමය
තත්ත්වවලට ඇදලා දාපු දේවල් තමයි අපි පහුගිය කාලේ සහ මේ වෙනකොට මුහුණ දෙමින් ඉන්නේ. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි මේ ස්මෝල් ඉවෙන්ට්ස් වලට සෑහෙන මූලිකත්වයක් දෙන්න උත්සාහ කරන්නේ කියලා මේ වර්තමාන කවිය තුල. උදාහරණයක් විදිහට ගන්නවා නම් 17 වෙනි කවිය. ඒයි මම හිතන්නේ මේක කිව්වද මම දන්නේ. මා දොඩමලු කරවන නියතවම ඇගේ ගැන මතකයක් හැම විටම තීර බඳුනේ සංගවන්නේ කවුරුද? පෙළ බුබුලු වගේ පතුලෙහිම සිට වැනි වැනි වේගයෙන් උඩට එන සිතුවිලි නවතන්නේ කොතැනද? දැන් මේ කවිය ගත්තත් මේ ඊට පස්සේ කවියත් එහෙමයි අර මේ එක හේතුවක් විතරක් කවිය. බොහෝ විට පසු තැවෙන අය ප්‍රේමයේ මිරිගුදිය අශෝකා වීදුරුවක පුරවගෙන උඩුස් ගා හලාගෙන උගුරටම තදින් වවසාගෙන. ඊට අමතරව මේකේ විවිධ තේමාවන් වලට ඇදිලා ගිය කවි ගත්තොත් එහෙම මම මෙන්ෂන් කරගෙන යන්න කල් කියන්න වෙලාවක් නැති නිසා මේ 6 වෙනි කවිය හඳුන්වන්නත් මලසිරුර. ඊළඟට 25 වෙනි කවිය අපිට හම්බෙන ඉවසිලිමන්ත අය හඳුන්. 38 වෙනි කවිය කියන්නේ මේ පොතේ අවසාන කවිය මතක විදිහට එක මත එක. වගේ කවිවල මේ මම ඉතාම කැමති කවි මේ මම ඒක වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ සම්බන්ධයෙන්. ඊළඟට සාමාන්‍යයෙන් දැන් මේක මෙරණ අයගේ කුළුදුන් කවි පොත. එතකොට සාමාන්‍යයෙන් මම නිරීක්ෂණය කරලා තියෙන සහ මේක මට තේරෙන විදිහට මම කියන්නේ කුළුදුන් කාව්‍ය සංග්‍රහයක සුපුරුදු ලෙස මතුවෙන කාව්‍ය කෘති කිහිපයක් තියෙනවා. එතකොට ඒ සුපුරුදු ලෙස මතුවෙන කාව්‍ය කෘති වලින් සෑහෙන දුරකට අපි කියන්නේ අර එළියට පයින් උත්සාහ කරලා තියෙනවා සමහර තැන්වල. කියන්නේ මේකේ මේ කවි සංශෝධනය කිරීම ඇතුලේ සෑහෙන දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කොටස පහු කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ 20 වෙනි කවිය අයත් එහෙමයි. ඉරටද සඳටද සමසමව සලකන අහස නුඹ ඇය වගේමයි. සඳ නොමැති අමාවක පහන් තරුවට පෙම්පදින අහස ඒ ගති ඇගේමයි. දුක හිතුරු වේලාවක ඉඳ හිට අඳුරු කරගන්නා වලාකුළු උවන සිරිත ඇයගේ එකක්මයි. මේ කියනකොට මේ කිතලා යන hina වෙනවා මේ. ඒ කියන්නේ මට ඉරහඳ තරු මේක නෑ කියලා. ඒ අතර මේ මට හිතෙන්නේ මේ කියන්නේ අපි මේක අපිට නොවැල කිය හැකි ලෙස කවි ලියන්න හරි මොකක් හරි ලියන්න පටන් ගත්තාම එනවා ඉරත් වෙනවා අදත් වෙනවා තරුත් වෙනවා විමුත් වෙනවා මනුත් වෙනවා. එතකොට මේක සෑහෙන දුරකට මම හිතන්නේ මේ මගහැර ගන්න උත්සාහ කිරීම ඇතුලේ කියන්නේ මේ රූපක හෝ වේවා උපමා හෝ වේවා මේවා අපි අර සෑහෙන අහලා يعني සින්දු ගත්තත් සින්දු වලත් අහලා වගේ තියෙන ගතියක් නිසා තමයි මම ඇත්තටම කැමති ඒකට සහ මේ අර ඉනවුනේ නේද රොමාන්ටිකවාදී සින්ද කරන්නේ මම එහෙම අදහසකින් නෙවෙයි මේක කියන්නේ මේ ඊළඟ කාරණාව මේකත් මම ගොඩක් කුළුදුන් කාව්‍ය සංග්‍රහවල දකින දෙයක් තමයි මේ ඒ කියන්නේ මේ ලව් හරි මොකක් හරි ඒ වගේ කන්සෙප්ට් එකක් අරගෙන කවිය හරහා ඒක ඉන්ටර්ප්‍රිට් කරන්න උත්සාහ කරන එක. එතකොට මේ කතාව මතු කරා මේ සුජීව සරුත් ඒ කියන්නේ දැන් කලාව බිහි වෙන්නේ ඇත්තටම භාෂාවේ වේගය එකයි. නිසා මේ කියන්නේ දැන් අර භාෂාවට පුළුවන් නම් අපිට තියෙන හැමදේම කියන්න. දැන් ඒක මම හිතන්නේ සුජීව සර් කිව්වා. මම වෙන උදාහරණයක් ගන්නම් දැන් අපි හිතන්න මේ මිනිස්සු 100 දෙනෙක් අරගෙන ඒ මිනිස්සු 100 දෙනා ආදරය කරනවා තව 100 දෙනෙක්ට. එතකොට ඒ 100 දෙනාට අනිත් 100 දෙනා ගැන දැනෙන්න හැඟීම් 100ක්. එහා පැත්තේ ඉන්න 100 දෙනාට මේ පැත්ත ගැන දැනෙන්න හැඟීම් තව 100ක්. එතකොට එක මිනිස්සෙක් 100 දෙනෙක්ට ආදරය කරා. ඒ එක මිනිස්සයාට අර 100 දෙනා ගැන දැනෙන්න හැඟීම් 100ක්. එතකොට හැම හැඟීමකටම අපිට කියන්න ඉතුරුලා තියෙන එකම වචනේ ආදරය. මම හිතන්නේ උතන තමයි අපි මේ භාෂාවේ දෙන්නේ. ඒ කියන්නේ භාෂාවට බෑ. මට එයාගෙන තියෙන හැඟීම මට කියන්න බෑ. ඊළඟට තව කෙනෙක් හම්බුනොත් ඒ කියන්නේ තේරෙන්නේ තමයි. ඒක නෙවෙයි හැඟීම. හැබැයි භාෂාව තියෙන ඉච්චරයි කියන්නේ. එතකොට මේ මම හිතන්නේ මේ එතකොට අපි කලාකෘතියක් අස්සර රිංගන්න උත්සාහ කරනවා නම් මේ හැඟීම් ටික රිංගවන්න උත්සාහ කරනවා නම් ඒක ආය අන්තිමේට අපිට සිද්ධ වෙන්නේ භාෂාව ඇතුළෙම තමයි. කවිය ගත්තත් චිත්‍ර කලාව ගත්තත් භාෂාව ඇතුළෙම තමයි කරන්නේ. ඒකත් භාෂාවක්නේ. භාෂාව කියනකොට මේ සිංහල දෙමළ ඒ වගේම නෙවෙයි මේ සමස්ත මානව භාෂාව.
එතකොට මේ අපි ඒ සංකීර්ණත්වය කවිය තුල රැකගන්න එක මිසක් මම හිතන්නේ කවි ඒක ඇතුලේ අර නිශ්චිතව මේ ප්‍රේමයක් කියන්නේ මෙහෙම එකක් වගේ දේවල් කියනකොට මම හිතනවා කැමතියි. මේ මම තුන්වෙනි කවිය ගත්තත් ඒ වගේ ලක්ෂණයක් මම දැක්ක මේ සම්පූර්ණයෙන්ම නෙවෙයි යම් තැන්වල මේ ඊළඟට මම තෝරගත්ත කවිය පස්වෙනි කවිය ඒකත් මම හිතන්නේ සුජීව සමතු කරා මේ කවුරු කොහොම කිව්වත් කෙඩ්බිමක් වගේ ඉන්නේ කාන්තාරෙම කොටසක් ප්‍රේමයක් කියන්නේ තනිකමේ පොඩි දිගුවක් උදාතරුවෙත් කියන්නේ නැත්තම් මිරිගුවත් එක දිශාමතියක් මේ මම හරි ඉස්සෙල්ලා කිව්වනේ මම මේ මේකේ අන්තර්ගතය සහ මේකේ කියන්නේ මොකද්ද කියන එක ගැන අවධානය යොමු නොකර පොඩි ආකෘතිමය විදිහකට මේක ගැන අදහස් මම ගේන්නේ. ඒ කියන්නේ මේ මම පෞද්ගලිකව මට මේ මම කැමති නෑ මේ අල්කයන්නේ රයිම් කරන්න පයිවල. ඒකට මේ හේතුවක් තමයි මම දිරණයකට මම කිව්වා. ඒකට හේතුව තමයි මට අල්කයන්න බේන්නේ නිකන් මේ පොඩි මැෂින් එකක් වගේ මම ලොකු අල්කයන්න වගේ මැෂින් එකක් තියෙනවා මේ පැත්තෙන් වචන ටික දාපුවාම ගැට ගහලා එක පැත්තෙන් එළියට එනවා. ඒ කියන්නේ මේ අල්කයන්න දාලා හරි ලේසියෙන් පුළුවන් මේ දේවල් දෙකක් එකට ගැට ගහලා පල්ලෙහාට ලියන්න. එතකොට ඒක පොඩි මේ එක පැත්තකින් අපි කියන්නේ යාන්ත්‍රිකමය ගතියක් එන්නත් ඉර තියෙන කවිය ඇතුලේ මම කියන්නේ අල්කයන්නක් දැම්ම බලයට එනවා කියන එක නෙවෙයි. අපිට ඒ කියන්නේ මේ මොහොතේ බහුල අපේ પરම්පරාව ගත්තත් බහුලව හමු වෙන කවි ආකෘතියක් තමයි ඔය විදිහට අර මේ අල්කයන්නක් දාලා දෙපැත්ත සම්බන්ධ කරන්නේ. එතකොට මේ මම මේ කියන්නේ මේ නිකන් හොර ආකෘතියක් කම්මැලි ආකෘතියක් කියලා. මේ දැන් ඔය වගේ දාලා කියන්නේ මම කියන්නේ එහෙම දාලා ඕන තරම් ලිව්වේ කියලා අපිට. දැන් අර අපේ අබ්දුල් කවි වෙනවා වගේ ලිව්වේ. ඒ කියන්නේ ඒත් එහෙම දැන් ගත්තාම මේ බයෝ සිලබස් එක ගත්තාම කවි ලිව්වේ එක 25000ක් විතර. මොකක් හරි හරි තප්පෙත් ගන්නවා, ඉරේලියක් ගන්නවා, එයා අරක මම කියලා ලියනවා. අර ඒ වගේ පොඩි මේ යාන්ත්‍රිකමය ගතියක් මට එනවා මේ ආකෘතිය ඇතුලේ. ඊළඟට මම මේ අර මේ කවිය මම හිතන්නේ දෙන්නම මතු කරා. දුක ගැන කවිය. හතරවෙනි එක. ඒක දුරින් තියෙන මට ටිකක් අමාරුයි ඒක උඩට බලන්න. මේකත් මම කවිය කියවන්නේ නැහැ මේකත් මේ සුජීවස මතු කරපු කාරණාව තමයි ඒ කියන්නේ අපි වාර මේ ඩ්‍රයිව් වෙන්නේ අපි කියන්නේ මේ අපි හිතුවට මේ සතුට හරහා අපි ඩ්‍රයිව් වෙනවා කියලා ඇත්තටම මෙතන තියෙන්නේ මේ පොඩි අපි ඒකට කියන්නේ ජොයි සාම්ස් කියලා වගේ වචනයක් පාවිච්චි කරනවා මේ ඒ කියන්නේ ඒකේ අදහස මේ ඒ කියන්නේ එන්ජොයිමන්ට් එකත් එක්ක එක්සස් එන්ජොයිමන්ට් එකත් එක්ක එනවා පේන් එකක් මේ දෙක ඇතුලේ තමයි අපි ඇත්තටම වෙන සතුට කියන එක තියෙන්නේ. එතකොට එහෙම නැතුව අපි හීනම වුණාට අපි හරි සතුටින් ඉන්න ජීවිතයක් මේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න ජීවිතයක් හොඳයි කියලා ඇත්තටම එහෙම ජීවිතයක් හම්බුනහම පහුවදාට සුයිසයිඩ් කරගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතන මෙහාට අපේ ජීවිතේ ඩ්‍රයිව් එකක් නැහැ. අපේ ඩ්‍රයිව් එක හැමතිස්සෙම අපේ ඩ්‍රයිව් එක හැමතිස්සෙම තියෙන්නේ මේ පේන් එක ඇතුලේ තියෙන එන්ජොයිමන්ට් එක ඇතුලේ. එතකොට මේ ඒක බොහොම සංකීර්ණ අර අපි අර දුක සතුට හෝ වේදනාව විඳීම හෝ මොකක් හරි එකකට යන්නේ නැතුව ඊට වඩා සංකීර්ණ සංකීර්ණ හැඟීමක් විදිහට මම ඒක දකින්නේ. එතකොට මේ කවිය ඇතුලේ මේ කාරණාව ඉතාම ලස්සනට ගේනවා. නමුත් මේකේ මම කියන්නේ අර මේ අපි අර දේවල් ස්ථිරව මේක මෙහෙමයි කියලා අපිට කියන්න පුළුවන් නම් මම කියන්නේ අපි කියනවා නම් මේ දේ මෙහෙමයි කියලා නිශ්චිතව ඒක ස්ටේට්මන්ට් එකක් විදිහට අපිට ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක ලියන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මේක ඇතුලේ තියෙන වඩා සංකීර්ණ අපි කියන පැටලිලි සහගත තේරුම් ගන්න බැරි ඒ වගේ කාරණාවක් තමයි කවිය ඇතුලේ මතුවෙන්න ඕනේ. ඒක සාහිත්‍ය දුරට මේ කාරණාව තියෙනවා. මේක අර ඉවර කරලා තියෙන විදිහ දෙවියන්තොත් තමයි අර දුකට මිස අන්‍යමක් නොවේම වගේ එන්නකොට පොඩක් කැමති නෑ. මේ කවිය නම් මේ තාම කැමති කවියක්. ඊළඟට මේ පළවෙනි කවිය මම මේ ඉවර කරනවා. මුලට මේන ගමනක්.
හිත වරක් ඇතිල් වූ සැනකින් කංසාදුමාරය දෙබෑ කරගෙන පහනෙහි භූතයා පහළවී පාවෙන පලස මත මා තබා හුරු පුරුදු ගම්දනව් මැද්දෙන් ඉතිහාස ගමනක් රැගෙන යයි. අලුත් මුදුලෑ වම්මතින් අතීතයේ විදී නටබුන් මට වරින් වර පෙන්වයි. අවන්හල් මල්ලුයන් බස් නැවතුම් සිනමාහල් සල්වින් සැදෑව තවත් ඈ අක්‍රමවත් පසුවේ. තිබු දුක්ඛ චාරිකාවේ අවසන අපි වෙන්ම ගිය දිනමේ හුදෙකලා බෝඩිමට එන්නට වෙන්නේ. දැන් මේක පටන් ගන්න කංසාදුමාරයකින්. කංසාදුමාරයක් කියන්නේ බොහොම අපි ප්‍රමෝදය බොහොම ප්‍රමෝදය සලකුණු කරන එක පටන් ගන්නවා. ඒකත් මේ ඔහු අරගෙන යනවා මේක නිකන් මේ ප්‍රේමය නිසා ඔහු තාම වේදනාවෙන් තමයි ඉවර කරන්නේ නැති. තිබු දුක්ඛ චාරිකාවේ අවසන අප වෙන්න ගිය හුදෙකලා බෝඩිමට එන්නට වෙන්නේ. අතරම දැන් මේ අර කලින් එකේ වගේ මේ මෙතන තියෙන්නේ ප්‍රමෝදය තමයි. ඒකට හේතුව මේ අපි කියනවනේ මේ ඒ කියන්නේ ආදරය කරනවා කියලා අපි හිතනවා අපි අනිත් කෙනා වෙනුවෙන් කැප වෙනවා අපි අනිත් කෙනාට ආදරය කරනවා අපි අනිත් කෙනා ගැන හිතනවා වගේ දේවල් අපි හිතුවට ඇත්තටම ආදරය කරන එකේ අපි කරන්නේ මේ මනෝවිශ්ලේෂණ මේක කියනවා මේ අපිට තියෙනවා අයිඩියල් මේක සිංහලෙන් කියන්නේ අහමාදර්ශය කියලා. ඒක තව කුණුහරුපයක් නිසා මම ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනවා. ඒක කොහොමද පැහැදිලි කියලා. අයිඩියල් ඊගෝ එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඊගෝ එක ගැන අපිට අයිඩියල් අදහසක් තියෙනවා. මම මෙන්න මෙහෙම කෙනෙක්, මම මෙන්න මෙහෙම හරි හොඳ කෙනෙක්, මම මෙහෙම කැප වෙන කෙනෙක්. එතකොට මේ ආදරය කරනවා කියලා අපි ඇත්තටම කරන්නේ මේ අනිකාගෙන් උත් එහෙම ලබා ගන්න එක නෙවෙයි. අනිකා කරහා තමන්ගේ අයිඩියල් ඊගෝ එක දකින්න එක කියලා. ඒ කියන්නේ දැන් මම කවුරු හරි වෙනුවෙන් ඔන්න අපි කියමුකෝ අපි කියමුකෝ දැන් කවුරු හරි වෙනුවෙන් කන්නේ නැතුව ඉන්නවා. කන්නේ නැහැ. ඔයා කනකම් මං කන්නේ නැහැ කියලා කන්නේ නැතුව. එතකොට දැන් ඒ වගේ එකට ඉක්කොත් එහෙම මේ දැන් එතන අනික් අතට අපිටම මේ නැත්තම් අපේ අර මහානිකාට වෙන්නනවා. මේ ඒ කියන්නේ මම කොච්චර ආදරණීය කෙනෙක්ද මම කොච්චර කැපවීම කරනවද සමහරට අපි අනිත් කෙනාට කියන්නේ මම මේ ඔයා හින්දා දුක් විඳිනවා කියලා කියන්නේ නැතුව ඉන්න එකත් තව අපි හිතනවා අපි එකෙන් අර ප්‍රමෝදයක් ලබනවා බලන්න මම කොච්චර හොඳ කෙනෙක්ද මම මේ කියන්නේ නැතුව ඉඳ දරාගෙන ඉන්නවා තනියම ආදී වශයෙන්. එතකොට මේ තියෙන ප්‍රමෝදය තමයි. එතකොට මේ කවිය මම ඊටම කැමති කවියක්. ඔය විදිහ තමයි මම මුලින් කියන්න හිටියේ. ඒ වගේම මම සුබපතනවා මිරන්නයට මේ ආරම්භ කරපු ගමන ඉදිරියට යන්න කියලා. මට මේ මෑතක මේ හම්බෙලා පඬිත කතාවක් කිව්වා මේ මම ආයේ මේ කවි ලියන එක වැඩි මේ පොඩක් පැත්තකින් කියලා ਵਿਚාරයට බර වෙනවා කියලා. ඔයා පැහැෙන්නේ නැතුව ඉන්න මම කියන්නේ. හරිද? මේ ඒ කියන්නේ මේ කරන්නේ මොනවද කියන එක ගැන මේ කල්පියා එහෙම මම හිතන්නේ අපිට ප්ලෑන් කරගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ මට අද උදේ හම්බුණා මේ වීඩියෝ එකක් මම බැලුවා මේ අයින්ස්ටයින්ගේ පෙම්වතියක් එයාට යෝජනා කරනවා අයින්ස්ටයින්ට මේ ෆ්‍රී විල් කියලා එකක් නැහැ. ඒ කියන්නේ මගේ තනියම අතර මොනවා හරි දේවල් කරනවා කියලා එකක් නැහැ. ඒක තනිකර ඉලූෂන් එකක් මායාවක් කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මට හිතුණා වතුර ටිකක් බොන්න. මම වතුර බොන්නේ මට ඇත්තටම වතුර බොන්න ඕන හින්දා නෙවෙයි. මට මගේ තොලකට වේලිලා තියෙන්නේ. ඒ නිසා මට වතුර බොන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කිසිම දෙයක් එන්න අපේ ඕනෙකමට කරන්නේ නැහැ. ඒ හැමදේම අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ අයින්ස්ටයින් කියනවා මේ හරි මම ගිහිල්ලා ගහ ගන්නවා මෙතන බිත්තිය ඔළුව. දැන් අර බඩගිනි වෙන එක නම් ඔන්න මට ඇතුලෙන් එන එකක් නේ. ඒ නිසා මට කන්න සිද්ධ වෙනවා. ඒ මට ඔළුව බිත්තිය ඔළුව ගහ ගන්න ඒක කොහොමද සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අරය කියනවා මේ ඔයා දැන් මෙතන බිත්තිය ඔළුව ගහගත්තොත් ඒ ඔළුව ගහගන්න ඔයා බිත්තිය ඔළුව ගහගන්න කැමති නිසා නෙවෙයි. ඔයාගෙන ආපු තර්කේ හරි කියලා මට ඔප්පු කරන්න සිද්ධ වෙන නිසා ඔයාලට සිද්ධ වෙනවා මේක ගන්න. ඒ නිසා මේ මම කියන්නේ වෙන්න තියෙන දේවල් වලට වෙන්න දෙන්න. මේ කුරුතුන් කල්පොතෙන් මේ අරගෙන තියෙන ප්‍රවේශයේ සෑහෙන සාධනීයයක් විදිහට මම දකිනවා. සහ ඔහු කරලා තියෙන සංශෝධන ටික. ඇත්තටම මේ ඒක විශාල විභවයක් පෙන්වන දෙයක්. ඒක විශාල පොටෙන්ෂල් එකක් පෙන්වන දෙයක්. මම හිතනවා අපිට හරිම විරාන්ව ඉදිරියට මුණ ගැහෙන්න. ඒ නිසා මේ සුබපතනවා මේ ගමන ඉදිරියට යන්න. ස්තුතියි.